ඔන්න ඉස්සර කාලේ එක ගමක ප්‍රනාන්දු කියලා මිනිස්සෙක් හිටියා. ඉතින් මේ මිනිස්සයා එක දවසක් දර හොයන්න කැලේට යන්න ආවා. ඉතින් මෙහෙම ටික දුරක් ගිය ප්‍රනාන්දුට උගුලකට අහුවෙලා කෑ ගහන කොටියෙක් හම්බ වුණා. ප්‍රනාන්දුව දැක්ක කොටියා තමන්ව බේරගන්න කියලා ප්‍රනාන්දුට බැගෑප්පත් වුණා. අනේ මම මේ උගුලට අහු වුණා. මා මෙතනින් කරුණා කරලා බේරගන්නකෝ. අනේ කොටියෝ, ඔයා දවස් කීයක් විතර මේ උකුලේ හිය වෙලා හිටියන්? මම මේ උගුලේ සතියක් විතර හිර වෙලා හිටියා. එහෙමද? ඔයා අනිවාර්යෙන්ම මාව කාලා දාවි. අනේ නෑ, මාව විශ්වාස කරන්න. මම එහෙම කරන්නේ නෑ. මම ඔබ බේරගත්තොත් මට මොනවද දෙන්නේ? මම ඔබට මුවෙක් දඩයම් කරලා දෙන්නම්. ඒකත් හොඳයි. මම ඔබ බේරගන්නම්. කොටියා නකුරෙක් නිසා ප්‍රනාන්දු ඌව නිදහස් කරන්න කැමති වුණේ නැහැ. ප්‍රනාන්දුට මුවෙක් දඩයම් කරලා දෙනවා කියලා කොටියා පොරොන්දු වුණා. ඊට පස්සේ ප්‍රනාන්දු උගුලේ රැහැන් ලිහලා කොටියා උගුලෙන් ගලවා ගත්තා. එළියට ආපු කොටියා උන්ට ඇනුමක් කැරලා බඩගිනි කියලා ප්‍රනාන්දුව මරාගෙන කන්න හැදුවා. ඔම්බෝ පුදුම බඩගින්නක් නිතින්. දැන් එළියටත් ආපු එකේ මං මේ මිනිස්සයා කාලා දානවා. මොකා? ඔබ කිව්වනේ මාව කන්නේ නෑ කියලා. අනේ කොටියෝ, මන්නේ ඔබව නිදහස් කරේ. දැන් ඒ වගේ වැඩක් නෑ. මන් ඔබව දැන් කාලා ඉවරයක් කරනවා. මට දැන් හරිම බඩගිනි. තමන් බේරගත්ත කෙනා ඔහොම කන එක හරිද? ඔයා ඔය කතා දැන් මට කියලා වැඩන්නේ. ප්‍රනාන්දු තමන් බේරගත්ත කෙනාව මරන්න නොකන ලෙස ඉල්ලා සිටියා. ඉතින් මේ වෙලාවේ එතනින් නරියෙක් කොහෙදෝ යන්න ගියා. ඒක දැකපු ප්‍රනාන්දු තමන්ට වුණ කරදරය නරියට අකුරක් නෑර කිව්වා. නරියා ප්‍රනාන්දුට උදව් කරන්නට පොරොන්දු වුණා. ඉතින් ඊට පස්සේ ප්‍රනාන්දුයි නරියයි කොටියා ඉන්න තැනට ආවා. ඇවිත් උගුලේ හිටපු විදිය දකින්න ඕන කියලා කොටියට නැවතත් උගුල ඇතුළට යන්න කිව්වා. කොටියෝ, මේ මිනිස්සයා කියන්නේ ඇත්තක්ද? ඔයා මේ උගුල හිර වුණා කියන්නේ? ඔව් නරියෝ, මම මේක හිර වුණා. මට එහෙනම් පෙන්නන්නකෝ ආයෙමත් මේ උගුලට වලට ගිහිල්ලා. හරි, මම යන්නම්. කොටියා මේ උපාය ගැන දන්නේ නැතුව උගුල ඇතුළට ගියා. ඊට පස්සේ ප්‍රනාන්දු ඉක්මනට උගුලේ රැහැන් බැන්දා. කොටියා තරහෙන් කෑ ගැහුවා. තමුන් දෙන්න මාව ආයෙමත් හිර කරා නේද? මාව මේකෙන් එළියට ගන්නවලා. මාව මේකෙන් එළියට ගන්නවලා. ඉතින් නපුරු දුර්ජනයට කරදරයකදීවත් උදව් කරන්න යන්න එපා කියලා ප්‍රනාන්දුට කියලා නරියා යන්න ගියා. Anywhere you wanna go, I will go. It'll be okay.